මේ හන්දියක ඉඳලා මීටර 25ක් මේ පැත්තට මේ පැත්තට 25ක් පාක් කරන්න තහනම්. හැබැයි ඔය හැම කෙනාම මම දකිනවා නිතර මේ වංගුවල පාක් කරලා දෙනවා. වාහනේට ආදරෙත් නැහැ, මනුස්සයාට ආදරෙත් නැහැ. වංගුවල පාක් කරගෙන හිටියොත් ජීවිත හානිය. හැබැයි ඇඟිල්ල දික් කරන්නේ කාටද? හම්බපු මනුස්සයාට. ඉතින් හැබැයි ඇයි මෙතන නතර කරගෙන හිටියේ? එහෙනම් එයා දැනගන්න ඕනේ එයාගේ වාහනේ ජීවිතේ බේර ගන්න. එහෙනම් පාක් කරනකොට මේවා පහු වෙලා ගිහිල්ලා පාක් කරන්න පුළුවන්. ඊගාවට ඔයා ඇහුවේ මෙන්න මේක. ජන්සන් බොක්ස්. මේකට කියලා කියනවා ජන්සන් බොක්ස් එක. ඔන්න ඔයා යනවා පහළ ඉඳලා මෙන්න යනවා මෙතෙන්ට. මෙතෙන්ට යනකොට මෙතන ඉඳලා ලයින් එකම બ્લોක් වෙලා. හැම වෙලාවෙම මේ කොටුව ඉඳ තියන්න කියලා කියනවා. ඇයි ඉඳ තියන්නේ? නැත්තම් පාර දෙපැත්තම બ્લોක් වෙනවා. දෙපැත්තක් නෙමෙයි. කෙලින් උත් ඒ නට બ્લોක් වෙනවා. ඔව්. ඒ කියන්නේ ඔයා මෙතන උඩ මැද්දේ නවත්තගෙන හිටියොත් එහෙම පාක් කරලා තිබ්බොත් නවත්තගෙන නිකන් කඩේ යන්න ඒවට මේවට වටපිට බල බල ඉන්න නවත්තගෙන ඉන්න බෑ. එතකොට මේ ලේන් ඔක්කොම අටම બ્લોක් වෙනවා. එහෙනම් ඔයා මොකද කරන්නේ? මෙතෙන්ට ගිහිල්ලා නවත්තලා ඊට පස්සේ බලන්න ඕනේ මෙතන ඉඳලා બ્લોක්. ඒ කියන්නේ වේගය අඩු කරගෙන යනවා. එළියට යන්න පුළුවන් නම් විතරයි ඒවා කොටුව ඇතුලට පිවිසෙන්නේ. සරලව කිව්වොත් ඔයාලට එළියට යන්න පුළුවන් නම් ඔයා කොටුව ඇතුලට එනවා. මෙන්න එළියේ ඕපන් තියෙනවා හොඳටම. වා එහෙනම් හිමීට මෙතනින් බ්‍රේක් එක තියාගෙන දාගන්න ඕනේ. නැත්නම් මේ දෙපැත්තෙන් කවුරු හරි වේගෙන් ආවොත් හැදෙනවා. මේ සම්බෝලය ඉදලා තමයි නතර වෙන්නේ. එහෙනම් අපි දන්නේ අනිත් අය ඒවා අපි දැනගන්න ඕනේ අපේ වාහනයි වටපිටින් අය අපිත් බේරගෙන යන දෙන්නේ නැහැ. පියදුරෝ දෙන්නම මොඩේ වුණොත් දෙන්න හැප්පෙනවා. එහෙනම් එක්කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? ඔළුව පාවිච්චි කරන්න ඕනේ. දෙන්නෙන් එක්කෙනෙක්. පියදුරාගේ වගකීමක් තමයි ඇක්සිඩන්ට් එකක් වළක්ව ගන්න එක. ඒක ගහලා කියනවා 149 එක කියන වගන්තිය යටතේ පියදුරාගේ වගකීම ඇක්සිඩන්ට් එකක් වළක්ව ගන්න එක. ඒ හින්දා තමන් දැනගන්න ඕනේ තමන්ගේ වාහනේ අනිත් අයයි බේරලා යන්න. එහෙනම් මොකද කොටුව ඇතුලට පිවිසෙන්නේ ඔයාලට එළියට යන්න පුළුවන් නම් විතර. එළියට යන්න පුළුවන් නම් කොටුව ඇතුලට එන්න. මදක් රැඳී පොඩි වෙලාවක් රැඳිලා ඉඳලා ඔයාලට මේ රයිට් එකට ටර්න් කරලා ගන්න පුළුවන්. මෙතන ඉන්නවා නම් මෙතෙන්ට වෙලා පොඩ්ඩක් ඉඳලා මේ පැත්තට ටර්න් කරගන්න පුළුවන්. තේරුණාද? ජන්සන් බොක්ස් එකේ කරන්නේ එළියට යන්න පුළුවන් නම් කොටුව ඇතුලට එනවා. තප්පර ගණක් ඉඳලා වැඩ වුණා නම් රයිට් එකට ටර්න් කරලා ගන්න පුළුවන්.